පිළිකුල් භාවනා කිරීමට ඉතාමත් යෝග්‍ය ස්ථානයක් වන යාල නිමලව ආරණ්‍ය සේනාසනය. මෙම ආරණ්‍ය සේනාසනය පිහිටලා තියෙන්නේ යාල රක්ෂිතයේ දකුණු දිශාවට වෙන්න තිස්සමාරාම ටවුන් එකකින් කිරින්ද පාරේ යෝධකණ්ඩිය වැව් ඉස්මත්තේ කිරින්ද බස් එකේ ගිහිල්ලා හෝ වෙන වාහනයක යනවා නම් යෝධකණ්ඩිය ජාතික පාස් තියෙන නිමලව ආරණ්‍ය සේනාසනයට යන්න තියෙන වැලි පාරක් තමයි තියෙන්නේ ප්‍රධාන පාර. මේ යාල රක්ෂිතයේ එක කැලවරක පිහිටලා තියෙන මේ නිමලව ආරණ්‍ය සේනාසනය ඉතාමත් වන ලැබකින් යුත් ඒ වගේම කුටි ගණනාවකින් යුත් ස්ථානයක්. මෙතන ඇත්තටම සතාස්‍ය උපාවන්ගෙන් බහුල ස්ථානයක්. අලි ඒ වගේම කොටි වලස්සු වගේ නිතරම ගැවසෙන ස්ථානයක්. මෙම ස්ථානයේ ගිහි හෝ පැවිදි කෙනෙකුට යෝග්‍යම ස්ථානයක් බණ භාවනා කරන්න, තමන්ගේ සසර ගමන කෙටි කරගන්න, තමන් කරන කියන වැඩ කටයුතු වලින් ඔබට ගිහිල්ලා තමන්ගේ ගමන කෙටි කර ගැනීමට භාවනා කරන්න ඉතාමත් යෝග්‍ය ස්ථානයක්. මෙතන තියෙනවා මේ ගල් කටාරම් වලින් යුක්ත කුටිවල පිළිකුල් භාවනා කිරීමට මේ වගේ මිනිසෙක්ගේ මියගේ මිනිසෙක්ගේ ඒ ඇටසැකිල්ල තැන්පත් කරලා තියෙනවා හා සමානව තවත් දේවල් මෙම ස්ථානයේ තැන්පත් කරලා තියෙනවා. ඒ වගේම එක කුටියකින් එක කුටියට වෙනස් වෙන්න ගොඩක් දුරින් තියෙන මෙම ස්ථානය ඈත අතීතයේ රහතන් වහන්සේලා වැඩ සිටිය ප්‍රධානම ආරණ්‍ය සේනාසනයක්. ඉතින් නිමලව ආරණ්‍ය සේනාසනයට කියන තව නමක් තමයි පොත්තාවල ආරණ්‍ය සේනාසනය. මෙම ස්ථානය රැක බලා ගැනීම, සුද්ධ පවිත්‍රව තබා ගැනීම අපි කාගෙත් වගකීමක්, යුතුයකමක්. මේ වගේ ස්ථාන ලංකාවේ මතු පරම්පරාවටත් දැක ගැනීමට, පරිශීලනය කිරීමට, ඒ වගේම අධ්‍යයන කටයුතු කිරීමට, ඒ වගේම බණ භාවනා කිරීමට, තමන්ගේ සසර ගමනට අවශ්‍ය මේ භාවනා යෝගී වැඩ සිටින ස්වාමින් වහන්සේලාට ඉතාමත් යෝග්‍ය ස්ථානයක් තමයි මේ ස්ථානය. මේ වගේ ස්ථානවලට ඇතුල් වීමේදී තමන් ආරණ්‍යයකට පූජා භූමියකට ඇතුණා කියන හා සමානව තමන්ට හිතට දැනෙන්න ඕන. තමන් ඒ වගේ හැසිරෙන්න ඕන. ශබ්ද විහිළු තහළු වලින් තොරව සාන්ත දාන්ත හැසිරීමෙන් මෙම ස්ථානයේ ඉන්නව ස්වාමින් වහන්සේලාට මෙම ස්ථානය කරන කියන ඒ වැඩ කටයුතු, ඒ කියන්නේ භාවනා යෝගී වෙන ස්වාමින් වහන්සේලාට ඒ භාවනාව නිසියක්වර කරගෙන යාමට ඉතාමත් යෝග්‍යව දෙයක් වෙයි. ඒ වගේම මෙම ස්ථානයේ මස් මාංශ වලින් තොර ස්ථානයක්, පිලා පිළිහුඩු වලින් තොර ස්ථානයක්. ඒ වගේම මෙම ස්ථානට යනකොට මස් මාංශ, ඒ වගේම සමහර කට්ටිය ප්‍රීති සම්භාෂණයට යෙදීමට සමහර අවස්ථාවලදී මත්පැන් වගේ දේවල් අරන් යනවා. ඒ වගේ දේවල් අරන් යෑමෙන් වළකිනමින් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. තවද මෙම ස්ථානය පවතින ප්‍රදේශය විශාල වන ලැබකින් යුක්ත නිසා කැලෑවට ඇතුල් වීමෙන් වළකින්න මෙම ස්ථානයේ විශාල වශයෙන්ම අලි වගේ, වලස්සු වගේ, කොටි වගේ සත්තු ඉන්න ස්ථානයක්. සියලු දෙනාටම සුබ දවසක්. මෙම ස්ථාන රැක ගන්න.